කණ්ඩායමේ සියලු දෙනාගේ දක්ෂතා මත පළවෙනි තරඟය අපි කිව්වා වගේම ශ්‍රී ලංකා සහ එංගලන්තය අතර පැවති පළවෙනි තරඟය අපි ජයග්‍රහණය කරා. අසීරු ජයග්‍රහණයක්, ලකුණු 19ක ජයග්‍රහණයක්. ඒ ලකුණු 19ක ජයග්‍රහණය ඇත්තටම ටර්නින් පොයින්ට් එකක්. තරඟයේ වීරයා වුණු විශිෂ්ටතම වීරයෙක් වුණු අපේ කවුරුත් ආදරය කරන දුනිත් වෙල්ලාලගේ තරඟයේ අන්තිම අවවරයේගත්තු ලකුණු ටික මේ ජයග්‍රහණයට ඇත්තම හේතුවක් වුණා. සහ ඒ විතර නෙමෙයි ඔහුගේ කඩලු රැකීම, පන්දු යැවීම, මේ තුන් ඉරියව්වේ මොහු දක්ෂතා දැක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට ලොකු හේතුවක් වුණා. විශේෂයෙන්ම අවශ්‍යම කඩුල්ලක් බවුන්ඩරි එකේදී ගත්තු කැච් එක ඔහුගේ අතිවිශිෂ්ට කැච් එකක්. ඉතින් ඒක හින්දාම තමයි අනිවාර්යෙන් තරඟයේ බොහෝ වාසිය අපේ පැත්තට ආවේ. ඊට අමතරව කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ප්‍රතිහරණය, හොඳ ප්‍රතිහරණය සහ සියලුම දෙනා තරඟයේ හොඳට සෙල්ලම් කළා. ලසිත් මාලිංග තමන් පන්දු නම් හසලවුය සහ ධනන්ජය සිල්වාගේ හොඳ කැච් එකක් ලබා ගත්තා. ඉතින් මේ වගේ දේවල් එක කියන්නේ කණ්ඩායමේ සියලුම දෙනා මේකට සහභාගී වුණා. කණ්ඩායමේ සියලු දෙනා සහයෝගයෙන් තරඟය සෙල්ලම් කළා. ඉතින් ඒකින්ද අපිට ලකුණු 19කින් මේ තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉතින් ලකුණු 19කින් තරඟය ජයග්‍රහණය කරද්දී කියන්න ඕන අද නම් අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද අද දවසේ එංගලන්ත කණ්ඩායම තමන්ගේ අඩුපාඩු හදාගෙන යන දවසක්. ඉතින් අද පුරුදු විදිහටම හවස 2:30 තමයි කොළඹ ආර්ථික දවස ක්‍රීඩාංගණයේ දෙවනි ජාත්‍ය අතර එක්දින ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ. ඉතින් අද බොහෝ සෙනගින් දී කියලා බලාපොරොත්තු වෙන. ඉතින් පොලිසියත් ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කළා තුනා අද තරඟය බලන්න යන කට්ටියට දවල් 12 ඉඳන් ඇතුළු වෙන්න පුළුවන්. මේක හින්දා දවල් 11:00 අතර ඉඳන් විශේෂ රථ වාහන පැලැස්මක් කොළඹට හදලා තියෙනවා කියලා. ඉතින් මේකත් එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ එංගලන්ත කණ්ඩායමකට මේ තරඟයේ ජයග්‍රහණයක් දේශීය නැහැ. පළමු තරඟයේ ජයග්‍රහණයක්. මොකද එංගලන්ත කණ්ඩායමේ අවසන් පිටිකරුවත් වේගවත් ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තමයි අපි ලකුණු 19කින් මේ තරඟයේ ජයග්‍රහණය කරේ. ඉතින් ඒකින්ද අද තරඟය නම් අනිවාර්යෙන් අපිට තීරණාත්මකම වෙනවා. ඉතින් මොකද අද තරඟයේ ජයග්‍රහණය කරොත් අපි තරඟාවලිය 2-0ක් ලෙස ඉදිරියටපත් වෙනවා. එහෙම නැතුනොත් අපි අද තරඟය පරාජය වුණොත් එංගලන්තය සහ අපි තරඟ එකට එකක් ලෙස තරඟාවලිය සමතත්වයට වෙනවා. එහෙම වුණොත් තීරණාත්මක අවසන් තරඟයක් හැමෝටම බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි අද ඉන්නේ ජයග්‍රාහක මානසිකත්වයකින්. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් අපිට මේක ජය කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් එංගලන්ත කණ්ඩායම අනිවාර්යෙන් තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන ක්‍රීඩා විදියට පැමිණීමම අනිවාර්යෙන් දෙපාරක් කල්පනා කරන්න, දෙපාරක් හිතින්න වෙනදට වැඩිය වර්කීමෙන් වැඩ කරන්න වෙන තරගයක් වෙනවා අද තරගයේ. ඉතින් ඒකින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ සැලසුම්. මොකද අපි දැක්ක පළමු තරගයත් අවසන් මොහොතේ අපේ හතරින් නැවතත් ගිලිහෙන තිබුණ chance එකක් තිබුණා. ඉතින් ඒක හින්දා ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පන්දු යවන්නන්ගේ විනය, නිවැරදිව පන්දු යැවීම, පන්දු රැකීම සහ පිටිකරුවන් තව පුළුවන් තරම් වැඩි හරියක් නැහැ. අපේ වන්දස ක්‍රීඩාංගණයේ ලකුණු සීමාව 260 270 පයින්නවා කියන්නේ ඇත්තම හොඳ ලකුණු ප්‍රමාණයක්. ඉතින් ඒ ලකුණු ප්‍රමාණය අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. ඊට වැඩියෙන් ගන්න පුළුවන් නම් හොඳම හොඳයි. ඉතින් මේ ලකුණු 260ට වැඩි ලකුණු ප්‍රමාණයකට අපිට ගන්න පුළුවන් නම් ඇත්තටම අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය සඳහා. ඉතින් බලමු අද තරගය කොහොමද වෙන්නේ කියලා.